යනවා. ඉවරකි පැත්තට අපි යන්නේ හිතචි සීසයිඩ් පාක් එකට. ඉතින් අපි යන්න උදේම ලෑස්ති වුණා උදේ 10ට විතර. මොකද හේතුව අපිට යන්න පැයකමාරක් දෙකක් විතර කාලයක් යනවා හිතචි සීසයිඩ් පාක් එකට. සහානික මේ පාක් එකේ හැම තැනම ඇවිදින්න තියෙන්නේ. ගොඩාක් දුර යන්න තියෙනවා පාක් එකේ ඇවිදින්න. ඉතින් ඒකට ලොකු වෙලාවක් යනවා. අනික තමා පාක් එක සාමාන්‍යයෙන් 5 විතර වෙද්දී වහනවා. ඉතින් අපිට වෙලා මදි වෙනවනේ හැම තැනම ඇවිදින්න. අන්න ඒ හින්දා අපි උදේම ලෑස්ති වුණා යන්න. කොයිද යන්නේ? මල් බලන්න යන්න. මරු ඩයල් එක. පියාවක් කන්නේ කියලා තව පොඩි දුරයි තියෙන්නේ යන්න විනාඩි 20ක් වගේ මැක්ඩොනල්ඩ් එකට. ආතෙද්ද නෝන. නේද කන්න අරන් ගිහින් වාහනේක ඉන්න අපේ ඕඩර් එනකන් ළමයි වැඩි. ළමයිමයි. අපි උදේම ආපු හින්දා අපිට කන්න වෙලාවක් උන්නේ නැහැ. ඒ හින්දා ඉතින් අපි කන්න ආවා. දැන් තව විනාඩි 20ක් පැය භාගයක් වගේ වෙලාවක් තියෙන්නේ පාක් එකට යන්න. ඉතින් කාලා දැන් අපි මේ පාක් එකට යන්නයි හදන්නේ. යාවා යනවා ඩොග් ඉන්න කා ගේ නමත් ගහලා තියෙන්නේ මරු හයි මරෝ. ඔන්න දැන් අපි ආවා හිතචි සීසයිඩ් පාක් එකට. මේ තියෙන්නේ පාක් එකේ එන්ට්‍රන්ස් එක. මෙතන ගහලා තියෙන්නේ හිතචි සීසයිඩ් පාක් කියලා. මෙතෙන්ට ආවා ටිකට් ගන්න. මේකට යන්න තියෙන ටිකට් එකක් අරගෙන. මේකේ ටිකට්ස් වල ගණන් අපි පැත්තකින් දාන්නම් වීඩියෝ එකේම. මේ පාක් එක ලොකු පාක් එකක්. ඉතින් මේකේ මේ මැප් එක තමයි මෙතන තියෙන්නේ. මේකේ ලොකු දුරක් ඇවිදින්න තියෙනවා අපිට. ඔන්න ඔත්තන ඈතින් නිල් පාටින් පේන්නේ නෙමොෆිලා කියන චූටි මල් වර්ගයක්. ඉතින් මෙන්න මේ මල් බලන්න තමයි අද අපි ආවේ. මේක තනිකරම නිල් පාට ලෝකයක්. මාරම ලස්සනයි. ඈතින් තනිකරම නිල් පාටට පේන්නේ පාර දිගේ කන්ද උඩට වෙනකම් අපිට යන්න පුළුවන්. මේ කන්ද පුරාවටම තියෙන්නේ නෙමොෆිලා කියන චූටි මල්. නිල්ම නිල් පාටයි තනිකරම මාරම ලස්සනයි. කන්ද උඩටම ගියාට පස්සේ එහා පැත්තෙන් තියෙන බීච් එක. ඉතින් බීච් එකේ ඉඳන් එන හුලම් පාර මාරම සීතලයි. අනික හුලම් පාර වැඩි තද වැඩි ඇත්තටම. අපි උඩටම වෙනකන් ගියා. හැබැයි එතන වීඩියෝස් මුකුත්ම ගත්තේ නැහැ. හේතුව උලම් පාර වැඩි නිසා අපි ඉක්මනට පල්ලෙහාට ආවා. එතන ඉන්න බැරි තරම් මාරම සීතලයි. ඉතින් පල්ලෙහාට ඇවිල්ලා අපි ෆොටෝස් වීඩියෝස් අරගත්තා. ගෙවිලා තියෙන්නේ මගේ වෙලාව මම කරන්නේ මෙන්න මේක තමයි. කරේ? ඔව්. මේ මොකටද?
කෝච්චි යන්න ඕනේ නෑනේ ලුණු කරේ ගියා කියලා. ලුණු කරේ? ඔව්. ඉනලා අතන ඈත පේන මේක ගියා. එකියා. එකියා. අපි ආවා ටියුලිප් මල් බලන්න. මේ පාක් එකේම පැත්තක ටියුලිප් මලුත් තියෙනවා. ඉතින් සමහර ඒවා නම් පර වෙලා වගේ තිබ්බේ. මොකද දැන් ටියුලිප් මල් පර වෙගෙන යන කාලේ මේ කාලේ වෙනකොට. මෙතනත් මාරම ලස්සනයි. පාට ටියුලිප් මල් තියෙනවා. මාර ලස්සනයි. ඔයාලට පේනවද මේ වටේම තියෙන ටියුලිප්? මේ නරකුණ ටියුලිප් දැන් එයාලා ගලවනවා. අම්මෝ දැන් නැති යන්නේ ගෙදර යන් අපි. ඉතින් ඇවිදින්නේ නැහැ තාම. අකුල් දෙක රිදෙනවා වෙන්න පාට හතු තියෙනවා. පොඩි දුරයි තාම ඇවිද්දේ. හතු හිමි මාරි තියෙනවා. පොඩි දොර ඇවිද්දේ. අනේ නිකන් ඉන්න හොඳ ඔහොට. මේ වෙලාව නම් මාර අමාරුවෙන් යන්නේ. ඇත්තටම කකුල් දෙක රිදෙනවා. එච්චර දුරක් අපි ඇවිත්තා දවසම. ඊට පස්සේ යන්න තැන් තිබ්බට අපිට යන්න බෑ. අනික වෙලාව නැහැ. වෙලාව මදි. 5ට ක්ලෝස් කරන හින්දා අපි ඉක්මනට ආවා. මේක ඇතුලේ ට්‍රේන් එකක් විදිහට හදපු බස් එකක් තියෙනවා. ඒ බස් එකේ යනවා. ඒ බස් එකේ යන්නත් හදලා ඒ ඕනේ නැහැ කියලා අපි හැමෝම ආවා. මේ පාක් එක වටේම ඒ ට්‍රේන් එක යනවා. ට්‍රේන් එක කියන්නේ බස් එකේ යනවා පාක් එක වටේටම. ඉතින් යනවා අපේ බලනකොට දෙන්නේ. අඬු මොනරා. කොල්ලාට. යෝ බොක්ක. කොහමද? මෙතන ළඟම තිබ්බා කොස්කෝ එක. ඉතින් අපි ඒකටත් ගියා. ගොඩාක් බඩු ගන්න නම් නෙමෙයි නිකමට ගියේ. ඒ වෙලාවේ බඩගිනි. ඉතින් ඒ හින්දා කන්න මොන හරි ගමු කියලා හිතලා. ආ තියාගෙන යන්නද මේකේ? උත නෑනේ. කොස්කෝ එකෙන් හෝල්සේල් බඩු ගන්න පුළුවන්. ඉතින් අපි එතෙන් ගිහින් ගෙදරට ඕන කරන පොඩි බඩු වගේක් ගත්තා මෙතන. ද 6-7 හොයලා ගත්තා. 5-7 වෙනකන් තියෙයිද දන්නේ. යන් එලෝගෙන. මම
ඔයාට ඉතින් අපි ඔය ටිකත් අරගෙන කොස්කෝ එකෙන් එළියට එද්දී එළිය හොඳටම වහිනවා. එතනින් පස්සේ අපිට වීඩියෝස් ගන්න හම්බුන්නේ නැහැ. මොකද අපි බඩු ටික අරගෙන ඉක්මනට කායකට ආවා වහින හින්දා. ඉතින් අදට මේ vlog එක මෙතනින් ඉවරයි. අපි ආයෙත් අලුත් vlog එකක් අරගෙන ඉක්මනටම එන්නම්. එහෙනම් අපි ගිහින් එන්නම්. bye